1903 වසරේදී රයිට් සහෝදරයන්ගේ ප්‍රථම ගුවන් ගමනින් පසුව පසුකාලීනව වාණිජ ගුවන් ගමන්වල ශීඝ්‍ර දියුණුවක් දක්නට ලැබුණා. ඒ නිසා ලෝකයේ විවිධ ගුවන් යානා නිෂ්පාදනය කරන සමාගම් විශාල වශයෙන් ගුවන් යානා නිෂ්පාදනය කිරීමට පටන් ගත්තා. විවිධ පහසුකම් යොදා ගනිමින් මගීන්ට සුවපහසු ගුවන් ගමනක් ලබා දීමයි ඔවුන්ගේ අරමුණ වුණේ. ඒ අතරින් අද අපි දකින ගුවන් යානා වලට වඩා අසාමාන්‍ය හැඩයක් හා වේගයක් ලබා දුන් ගුවන් යානයක් මේ වාණිජ ගුවන් ගමන් ඉතිහාසය තුළ දක්නට ලැබුණා. සාමාන්‍යයෙන් අද අපි දකින ගුවන් යානයක වේගයට වඩා දෙගුණයක වේගයකින් මගින්ව එහා මෙහා මේ ගුවන් යානය රැගෙන ගියා. හිරු නැගෙන වේගයටත් වඩා වැඩි වේගයකින් අහසින් ගියපු මේ අපූර්ව ගුවන් යානය ගැනයි අද අපි මේ කතා කරන්න හදන්නේ. එහෙමනම් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා මේ වටිනා වීඩියෝව අවසන් වන තෙක්ම. තාමත් ඔයා අපගේ විශ්වේචාරිකා YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මේ අපූර්ව ගුවන් යානය හැඳින්වූ නම තමයි කොන්කෝඩ් කියන්නේ. මේ ගුවන් යානය බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ යන රටවල් දෙක ඒකාබද්ධව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. තාක්ෂණය අතින් ඒ දවස්වල ඉහළින්ම තිබුණු ගුවන් යානය වගේම එදා මෙදා තුර ශබ්දයේ වේගය ඉක්මවත් සාමාන්‍ය මිනිසුන්ට ගමන් කරන්න ලැබුණු එකම සාර්ථක ගුවන් යානය වුණේ මේ කොන්කෝඩ් ගුවන් යානයයි. 1976 ඉඳන් 2003 වෙනකම් දශක 3කටත් ආසන්න කාලයක් තිස්සේ ක්‍රියාත්මක වුණු මේ ගුවන් යානාවකට පෘථිවිය වටා කිලෝමීටර් 40000කට අධික ගමන නිමා කරන්න ගත වෙන්නේ පැය 24කටත් වඩා අඩු කාලයක්. මේ කොන්කෝඩ් ගුවන් යානය වගේ සුපිරි වේගයක් ගන්න අද භාවිතා කරන කිසිම සිවිල් ගුවන් යානාවකට හැකියාව නැහැ. නමුත් කොන්කෝඩ් යානය පැයට කිලෝමීටර් 2100කටත් වඩා වේගය හා අඩි 50000ක් පමණ ඉහළ අහසේ පියාසර කරන්න මේ ගුවන් යානයට පුළුවන් වුණා. මේ කොන්කෝඩ් යානය නිසා සාමාන්‍ය මිනිසුන්ට පෘථිවිය සිට වැඩිම උසකට ළඟා වෙන්නත් හැකියාව තිබුණා. පෘථිවිය භ්‍රමණ වේගයට පවා මේ ගුවන් යානය අභියෝග එල්ල කළා. ඒ පෘථිවිය භ්‍රමණය වන වේගයට වඩා වැඩි වේගයක් මේ කොන්කෝඩ් යානාව සතු වීම නිසායි. මේ ගුවන් යානය ඉහළට ගිය පසු යානයේ ජනෙල් වලින් පිටත බැලුවාම පෘථිවිය ගෝලාකාර බව පවා දක්නට පුළුවන් වුණා. යුද ගුවන් යානා මීටත් වඩා වේගෙන් ඉහළ යන්න සමත් වුණත් ඒ සාපේක්ෂව කෙටි දුරක් විතරයි. නමුත් කොන්කෝඩ් යානය තුළ 100කටත් වඩා වැඩි මගින් පිරිසකට ඉතා සුඛෝපභෝගීව එහා මෙහා ඇවිදිමින් කමින් බොමින් ප්‍රීතියෙන් ගමනේ යෙදෙන්න හැකියාව තිබුණා. අද පැය 8ක් පමණ ගතවන ගුවන් ගමනක් එදා පැය 3කින් අවසන් කරන්න මේ ගුවන් යානයට හැකියාව තිබුණා. ඒ කාලේ මේ කොන්කෝඩ් වර්ගයේ ගුවන් යානා 20ක් නිෂ්පාදනය කළා තිබුණා. ඒ අතරින් ලද යානා 12 සේවයට එක් කරන්න ගත්තේ බ්‍රිතාන්‍ය ගුවන් සේවය සහ ප්‍රංශ ගුවන් සේවය පමණයි. මුදලට වඩා කාලය වැදගත් උසස් පැලැන්තිය මගින්ට පමණක් දැරිය හැකි ඉහළ මිලකට ටිකට්පත් අලෙවි වූ නිසා ලාභ සහිතව ක්‍රියාත්මක කළ හැකි ගුවන් වාර තිබුණේ ලන්ඩන් නිව්යෝර්ක් අතර සහ පැරිස් නිව්යෝර්ක් අතර පමණයි. යානයේ තිබූ ඇනලොග් මෙහෙයුම් කුටිය 21 වන ශතවර්ෂයට නොගැලපෙන එකක් වීමත් ඩිජිටල් පද්ධතියකට මාරු කිරීම ලාභදායී නොවීමත් මේ යානය නිකුත් කරන අධික ශබ්දය වායු දූෂණය නිසා අවසානයේ 2003 එයාබස් සමාගම මෙහි නඩත්තු වලින් ඉවත් වීමත් එක්ක කොන්කෝඩ් සේවාව සම්පූර්ණයෙන්ම අත්හිටුවනු ලැබුවා. ඉතින් මේ තමයි එතෙක් මෙතෙක් ගුවන් ඉතිහාසය තුළ ලෝකයේ වේගයෙන්ම ගියපු ගුවන් යානයේ කතාව. දශක 3ක් පමණ ගුවනේ රජ කරලා අවසන් ගමන් ගියපු මේ ගුවන් යානය ගැන ඔයාලා මොනවද හිතන්නේ? අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ දැනුමින් පිරුණු වීඩියෝ බලන්න අපගේ විශ්වේචාරිකා YouTube නාලිකාව subscribe කරන්න. ඔබට සුබ දවසක්.